Hello guys, කොහොමද ඔයාලට? කො බලන්න මේ දවස් ටිකේ උණ හෙම්බිරිස්සාව නැති කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මටත් නම් උණ හෙම්බිරිස්සාව ඔක්කොම දෙනවා. කැස්ස තියලා තියෙනවා. ඉතින් බලන්නකෝ මම අද ඉන්න බැරුව මේ පොඩක් ගියා කැෆේ එකට මොනවා හරි කොෆි එකක් මොනවා හරි පුළුවන් දෙයක් කන්න කියලා හිතාගෙන. ඒ ගිය ගමන් මෙන්න මේ පාතාල එළුවෙක් කඩාගෙන පැන යනවා කැෆේ එකට. ඉතින් එයා අතන තියෙන බින් එක එයාම කකුලෙන් පාගගෙන එයා කොහොම හරි ඒක ඕපන් කරගෙන එයාත් ඒකෙන් කොෆි හොයනවද බල අයියෝ හොඳන්නේ හැබැයි ලස්සන සීන් එකක් ඒක ඉතින් මට හිතුණා ඉතින් එහෙමම මේ මගේ ළඟටම ඇවිල්ලා හිටියේ ඔය උතන එයාගේ ගාවම බෑග් එක තියෙන තැන තමයි මං ඉඳගෙන හිටියේ ඒක පාටම කොහෙන්ද මන් දන්නේ කඩාගෙන මුදගෙන ආවා එතෙන්ටම හරි ලස්සනයි ඉතින් ඉතින් ඔයාලටත් පෙන්නන්නත් එක්කම මම පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් දිගටම බලන්න මේ මගේ වීඩියෝ එක කොහොමද කියලා. මතක ඇතුව මාව subscribe කරන්න. එහෙනම් ඉක්මනින්ම හොඳ වෙලා ඒ වගේ මාසෙනිපින් ඉන්න හැමෝටම ඉක්මනින්ම හොඳ වෙන්න කියලා wish කරනවා. එහෙනම් අපි ආයේ කොහේ හරි ලස්සන තැනකට ගිහින් වීඩියෝ එකක් ගෙන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye. ඉතින් බලන්නකො අපිත් පස්සේ දන්නේ ඒ එළුවා ඇත්තටම අනින කෙනෙක්ලු මේ තව පොඩේ මට වෙන්නේ අර ගහේ වැටෙච්ච මිනිහට ගොන යනවා කියලා ඇහැදලා ඉන්නකොට එළියට කියලා නැගිටින්න බැරි අයියෝ වටත් වෙන දේවල් එච්චරයි අඩුවකට තිබ්බේ ඉතින් බලන්නකො එළුපැටියෙක් දිහා බලන් ඉන්නවා තව බලුපැටියෙකුත් එක්ක බලන් හිටියා ඉතින් මට පුදුමනිස් එකක් අරන් දුන්නා එයාත් ඉතින් කාලා ඉවරක් කළත් ආපහු අපිත් එක්ක කියව හිටියේ ඉතින් උදන්ට වෙනවා සත්තු වත්තක් ලස්සන දේවල් බලන්න අපිට යන්න බැරි වුණාට ලස්සන දේවල් අපි ගාවට එනවනේ ඉතින් මිනිස්සුත් එක්ක ඉන්නට වඩා මේ සතෙක්ව හරි මෙහෙම එක පාටම මෙහෙම දකින්නක අතර මට මාර්ම රිලැක්ස් අතර මම හරි මාසයි මෙහෙම දකින්න හම්බ වෙන එක සතුන්ව මම හිතනවා ඉතින් අතර මම නම් ඒක මාර්ම දෙයක් මෙහෙම දකින්න ලැබිච්ච එක. අනිනවලු ඉවරයි. මේ මෙහෙමම ඇවිල්ලා. කෝ බලන්න ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් දැම්මම අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් subscribe කරපුවාට ගොඩක් thanks. එහෙනම් අපි ආය දවසක බලන විදිහ පරිස්සමෙන් ඉන්න. bye.